වැලිගම බටවල ප්‍රදේශයේ පදිංචි වී සිටි තලාරඹ ඉන්දසාර විද්‍යාලයේ 3 වසරේ ඉගෙනුම ලබමින් සිටි හත් හැවිරිදි නෙහාන් තක්ෂිලද සිල්වා නැමැති කුඩා දරුවා අවාසනාවන්ත ලෙස මෙලව හැරගියේ නිවසේ ඉවතලා තිබූ බොත්තම් බැටරියක් ගිල දැමීමෙන් පසුව ඇති වූ දරුණු සංකූලතා හේතුවෙනි. සිය බාලපුතු යම් දෙයක් ගිල දැමූ බවට පියාට ඇති වූ සැකේ මත වහාම ක්‍රියාත්මක වූ දෙමව්පියන් දරුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ. එහිදී ලබාගත් එක්ස්රේ පරීක්ෂණ වාර්තාව මගින් තහවුරු වී ඇත්තේ දරුවාගේ සිරුර තුර කුඩා බැටරියක් සිරවී ඇති බවයි. තත්ත්වයේ බරපතලකම් වටහාගත් වෛද්‍යවරුන් දරුවා පළමුව මාතර රෝහලටත් ඉන් අනතුරුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලටත් කඩිනමින් මාරු කර යැවීමට පියවරගෙන ඇත. රෝහල්ගත කිරීමෙන් පසු දරුවාගේ ආමාශයේ තිබූ එම බැටරිය ඉවත් කළ රෝහල් බලධාරීහු දින දෙකක නේවාසික ප්‍රතිකාරවලින් අනතුරුව ඔහුව යළි නිවසට පිටත් කර හැරියහ. අනුදුර පහව ගොස් ඇතැයි සියලු දෙනා සිතුවද එම කුඩා රසායනික උපාංගය එවන විටත් දරුවාගේ සිරුර අභ්‍යන්තරයට මාරාන්තික හානියක් සිදු කර තිබුණි. නිවසට පැමිණිදා සිටම පිටේ අමාරුවක් ගැන මැසිවිලි නැගූ නෙහාන් පසුගිය 28 වනදා උදෑසන පාසල් යාමට සූදානම් වන විට සිය උදරයේ සහ හිසෙහි වේදනාවක් පවතින බව දෙමව්පියන්ට පවසා ඇත. එසේ වුවද පාසල්ගේ දරුවා හදිසියෙම රුධිරය වමනය කරන බවට පාසලෙන් ලැබුණු දුරකථන ඇමතුම දෙමව්පියන්ගේ ලෝකය කඩා වැටීමට ප්‍රමාණවත් විය. වහාම යළිත් කරාපිටිය රෝහලට ඇතුළත් කර දරුවා එන්ඩොස්කෝපි පරීක්ෂණයකට භාජනය කරනු අතර පසුව සීසුන් වූ ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සැත්කමටද ලක් කෙරෙනි. වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය දරුවාගේ ජීවිතේ බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරුවද ඉරිදා සවස් යාමේදී එම කුඩා හදගැස්ම සදහටම නතර විය. කරාපිටිය රෝහලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා සහ අධිකරණ වෛද්‍ය නිලධාරී UDA දිසානායක මහතා විසින් සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වූයේ පහළ බඩවැලේ ප්‍රධාන රුධිර නාලයකට බැටරිය මගින් සිදු වූ හානියෙන් හටගත් අභ්‍යන්තර රුධිර වහනය මරණයට හේතු වී ඇති බවයි. මෙවැනි කුඩා බොත්තම් බැටරි දරුවන්ට අතිශයින්ම අනතුරුදායක බව වෛද්‍ය අංශ පෙන්වා දෙති. මෙම බැටරියක් දරුවාගේ මුඛයට ගොස් කෙල සමග මිශ්‍ර වූ වහාම විද්‍යුත් ධාරාව නිපදවන අතර ඉන් සිරුර අභ්‍යන්තරයේ බරපතල රසායනික පිළිසීම් ඇති කරයි. බැටරියක් ශරීරගත වී පැය දෙකක් වැනි ඉතා කෙටි කාල සීමාවක් තුළදී වුවද ආහාර මාර්ගය හෝ සුවසන නාලයේ සිදුරුවීමට තරම් එය ප්‍රබල වේ. දරුවන් භාවිත කරන සෙල්ලම් බඩුවල බැටරි කවර ස්ක්‍රූප්පු යොදා තදකර හෝ ආරක්ෂිත ටේප් පටි යොදා ආවරණය කර තැබීම දෙමව්පියන්ගේ වගකීමකි. එසේම භාවිතය නිවත් කළ පරණ බැටරිවල පවා සිරුරක් පිළිසීමට තරම් බලයක් පවතින බැවින් ඒවා මෙන්ම කාසි පබලු සහ කුඩා චුම්බක දරුවන්ට හසු නොවනසේ ඈත් කර තැබිය යුතුය. යම් හේකින් දරුවෙකු අධික ලෙස කෙලවැගිරීම, කෑම ප්‍රතික්ෂේප කිරීම, සුවසන අපහසුව, නොනැවතී කැස්ස ඇතිවීම, වමනය කිරීම හෝ බඩේ අමාරුව වැනි රෝග ලක්ෂණ පෙන්වයි නම් සහ යම් දෙයක් ගිල දැමූ බවට සැක කරන්නේ නම් කිසිදු ආහාරයක් හෝ පානයක් ලබා නොදී වහාම රෝහල් ගත කළ යුතුය. මෙවැනි අවස්ථාවලදී දරුවාට වමනය කරවීමට කිසිවිටකත් උත්සාහ නොකළ යුතු බවටද උපදෙස් ලබා දී ඇත. මෙවැනි කුඩා බොත්තම් බැටරි කෙල සමග ගැටුණු විගස රසායනික ප්‍රතික්‍රියාවක් මගින් ශරීර අභ්‍යන්තරය පුලුස්සා දමන අතර පැය දෙකක් වැනි කෙටි කාලයකදී පවා සිරුර අභ්‍යන්තරයේ අවයව සිදුරු කිරීමට ඒවාට හැකියාව පවතී. දරුවන්ගේ සෙල්ලම් බඩු හෝ නිවසේ ඉවතලන උපකරණ තුළ සැඟවී ඇති මෙවැනි නිහඬ මාරයන් පිළිබඳව වැඩිහිටියන් මීට වඩා දැඩි අවධානයකින් කටයුතු නොකළහොත් නෙහාන්ගේ අකල් වියෝමෙන් කඳුළු සලන වැලිගම ඛේදවාචකය හෙට දිනේදී වෙනත් නිවසකින්ද ඇසීමට සිදුවනු නිසැකය.